සුබ දවසක් කියලා පිළිගන්නවා The Tar Tech YouTube channel එකෙන් ගේන තවත් brand new video එකක් එක්ක. ඉතින් හැමදාමත් වගේ අදත් super tech gadget එකක් තමයි අපි unboxing and review කරන්න මේ studio එකට ගෙනල්ලා තියෙන්නේ. ඉතින් අද අපි unboxing කරන්නේ super wireless microphone එක ගැන. ඉතින් වැඩි කතා නැතුව අපි යමු video එකට. මේ mic එක ගැන සියලු විස්තර කතා කරන්න. ඉතින් හැමදාමත් වගේ මතක් කරනවා අපේ වීඩියෝස් බලලා තාම අපේ channel එක subscribe කරලා නැත්නම් මේ දැන්ම subscribe කරලා පාලා තියෙන bell notification එකත් all press කරලා තියාගන්න. ඉතින් අපි යමු unboxing part එකට. ඉතින් අද අපි unboxing කරන්න ගෙනල්ලා තියෙන්නේ DDT M10 කියන super wireless microphone එක ගැන. ඉතින් අපි මුලින්ම මේ box එකේ මොනවද සඳහන් වෙන්නේ කියලා බලමු. උඩින්ම ගහලා තියෙනවා මේ microphone එකේ model number එක TTD mic 10 කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟට පොඩි ෆීචර්ස් වගේක් මෙතන අපිට පෙන්වලා තියෙනවා. ෆීචර්ස් 8ක් විතර තමයි මෙතන පෙන්වලා තියෙන්නේ. මම එකින් ඕගොල්ලන්ට කියන්න පහසුවෙන් මූව් කරන්න පුළුවන් කියලා තියෙනවා. ඊළඟට U-bat තනබල කියලා ගහලා තියෙනවා. ඊළඟට super long range battery එකක් තියෙනවා කියලා මේක සඳහන් කරලා තියෙනවා. ඊළඟට hurt pickup ඒ කියන්නේ හුස්ම ගන්න ශබ්දයටත් මේක pickup වෙනවා කියලා තමයි අපිට සඳහන් වෙන්නේ. කියන්නේ අපි හුස්ම ගන්න ශබ්දෙත් මේකෙන් ඇහෙනවා කියන එක තමයි මේක කියන්නේ. ඊළඟට anti howling කියලා මේක සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ කනට එච්චර අපහසුයක් නැහැ කියලා තමයි අපිට මේක සඳහන් වෙන්නේ. ඊළඟට multi device compatible. ඒ කියන්නේ device ගොඩකට උනත් එකපාර මේ connect කරන්න පුළුවන් කියලා තමයි සඳහන් වෙන්නේ. ඊළඟට high sound quality එකක් දනවා කියලා මේක අපිට සඳහන් කරලා තියෙනවා. ඊළඟට plug and play කරන්න පහසුවෙන් පුළුවන් කියලා අපිට මේ mic එකේ box එකේ සඳහන් කරලා තියෙනවා. ඊළඟට විශේෂම දේ තමයි මේක charge කරන charging port එක අපිට type C විදියට තමයි මේක පෙන්වලා තියෙන්නේ. ඕලොන්ට පේනවා නැති type C කියලා තමයි අපිට මේකේ charging port එක සඳහන් වෙන්නේ. ඊළඟට යට ගහලා තිනවා wireless microphone කියලා නැවතත් ගහලා තිනවා. ඊළඟට අපිට microphone එකේ ලොකු pitch එකක් ඉස්සරහ බලා ගන්න පුළුවන්. ඊළඟට මේ mic එක connect කරන adapter එකේ pitch එකත් අපිට මෙතන සඳහන් වෙනවා. ඊළඟට මෙතන උඩ UHF කියලා සඳහන් වෙනවා. ඒ කියන්නේ මේ mic එක connect වෙන්නේ UHF කියන signal වර්ගය. ඊළඟට අපි box එකේ back එකට આવොත් back එකෙත් ඒ විදිහටමයි සියල්ල සඳහන් වෙලා තියෙන්නේ. ඊළඟට අපි box එකේ උඩට આવොත් උඩ සඳහන් කරලා තියෙනවා wireless microphone කියලා. ඊළඟට මේක grey red කියලා colors දෙකක් තියෙනවා. ඉතින් මං choice කරලා තියෙන්නේ grey කියන color එක. ඒක තමයි මේකට මේ tick එකක් වැටලා තියෙන්නේ. ඊළඟට අපි මේ පැත්තට આવොත් made in China කියලා සඳහන් කරලා තියෙනවා. එච්චරයි මේ පැත්තේ සඳහන් වෙන්නේ. ඊළඟට අපි මේ පැත්තට આવොත් ලොකුවට microphone කියලා සඳහන් කරලා තියෙනවා. අපිට මේ පැත්තට આવොත් කිසියක් සඳහන් වෙන්නේ නැහැ. මේක unbox කරන hole එක අපිට පෙන්නනවා. එච්චර තමයි මේ mic එකේ සඳහන් වෙන්නේ. දැන් අපි බලමු මේ mic එකේ unboxing part එක මොන වගේද කියලා. ඉතින් අපිට මෙන්න මෙතනින් තමයි mic එක unbox කරන්න තියෙන්නේ. මෙතන unbox කරලා බලමු. මෙන්න මේ විදිහට තමයි අපිට mic එක බලා ගන්න පුළුවන් වෙන්නේ. accessories ගොඩක් තියෙනවා. අපි එකින් එක කතා කරමු. මුලින්ම අපිට බලා ගන්න පුළුවන් අපේ main item එක mic එක. මම මෙතන තියාගන්න. ඊළඟට අපිට මේ mic එක අතේ පහසුවෙන් රඳව ගන්න අවශ්‍ය rubber hole එකක් දීලා තියෙනවා. ඊළඟට 3 volt battery දෙකක් අපිට බලා ගන්න පුළුවන්. ඊළඟට අපේ mic එක sound card එකට හෝ amp එකට හෝ connect කරන්න අවශ්‍ය adapter එක බලා ගන්න පුළුවන්. ඊළඟට අපේ mic එක charge කරන්න අවශ්‍ය charging cable එක type C charging cable එකත් අපිට මේ box එකේ බලා ගන්න පුළුවන්. ඉතින් box එකේ ඔච්චරයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි. ඔයගොල්ලෝ බලන්න නැති මේ rubber knob එක මොකටද අපිට මේ mic එක රඳව ගන්න අපිට අතේ පහසුවෙන් අනවන්න පුළුවන් මේ rubber hole එකෙන් අපිට මේ mic එක අතේ රඳව ගන්න විතරක් නෙමෙයි මේ mic එක පහසුවෙන් ඕනෑම තැනක තියාගන්න අපිට මේ rubber knob එක පාවිච්චි කරන්න පුළුවන්. මම පෙන්නන්නම් මේක mic එකට connect කරලා mic එකට set කරලා මොන වගේද කියලා. මේක මෙන්න මේ විදිහට mic එක ඇතුළට දාලා මෙන්න මෙහෙම තියාගෙන අපිට ඕන මේක ඕනම තැනක ලිස්සන්න නැතුව roll වෙන්නේ නැතුව තියාගන්න මේ rubber hole එක හරහා. ඉතින් මෙන්න මේක තමයි අපේ mic එක. අපේ mic එක amp එකට හෝ sound card එකට හෝ connect කරන adapter එක. ඉතින් මේක මේ පැත්තේ අපිට බලා ගන්න පුළුවන් type C port එකක් තියෙනවා. මේක charge කරන්න තියෙන්නේ type C වලින්. ඊළඟට මෙතන තියෙනවා on off button එක. මෙතන තියෙනවා light indicator දෙකක්. එක light එකක් තියෙන්නේ
මේ ඇඩප් එක ඔන්නලාද කියලා අපිට ඈත ඉඳන් බලන්න අනිත් ලයිට් ඉන්ඩිකේටර් එකේ තියෙන අපේ මයික් එක ඔන්නලාද කියලා ඈත ඉඳන් බලන්න. ඉතින් අපිට මේ ඇඩප් එකේ එච්චරයි බලන්න පුළුවන්. මෙතන සිග්නල් දෙන වයර් එක තියෙනවා. මෙතන මයික් ජැක් එක තියෙනවා. ඊළඟට මේකට අවශ්‍ය පවර් එක දෙන්න මේක බැටරි දාන තැන තමයි මෙතන තියෙන්නේ. මෙන්න මේ ආකාරයෙන් මේක මේ විදිහට තල්ලු කරලා අපිට මේ බැටරි දාන කැල්ල ඕපන් කරගන්න පුළුවන්. දැන් මම බැටරිය දාලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට බැටරිය අරන් අපිට මේ විදිහට දාගන්න පුළුවන්. ඊට පස්සේ මේක ඇලත් මේ විදිහට දාගන්න පුළුවන්. හරි. දැන් මම මේක ඔන් කරලා පෙන්නන්නම්. මේකේ ලයිට් ඉන්ඩිකේටර්ස් මොන වගේද පත් වෙන්නේ කියලා. හරි. ඔයගොල්ලෝ දැක්ක ඇති මේ පවර් ස්විච් එක ඔන් කරා විතරයි කොළ පාට එළියක් පත් වෙන ගත්තා. මේ කොළ පාට එළියෙන් තමයි මේ ඇඩප්ටර් එක ඔන් වෙලා කියලා අපිට ඈත ඉඳන්ම බලා ගන්න පුළුවන්. දැන් මම මයික් එකටත් මේ බැටරිය දාලා පෙන්නන්නම්. මයික් එක ඔන් වුණාම මේ ඇඩප්ටර් එකේ ලයිට්ස් වෙනස් වෙන හැටි. මෙන්න මේ විදිහට මයික් එකේ පිටිපස්සෙන් අපිට මෙන්න මේ කෑල්ල ගලව ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන තමයි අපේ බැටරිය දාන තැන. ඉතින් මම මෙතෙන්ට අපේ බැටරිය දාගන්න. දැන් අපි බලමු මේක පවර් ඔන් කළා මේක ඔන් වෙයිද කියලා. හරි ඔයගොල්ලන්ට පේනවා දැන් මේකේ ඩිස්ප්ලේ එකේ ලයිට් ඉන්ඩිකේටර්ස් පත් වෙනවා. ඒ කියන්නේ මේක ඔන් වෙලා තියෙන්නේ. දැන් අපි බලමු මේ ඇඩප්ටර් එකේ වෙනස මොකක්ද කියලා. ඉතින් දැන් ඔයගොල්ලෝ කලින් දැක්ක මේ ඇඩප්ටර් එක ඔන් කරාම කොළ පාට ලයිට් එකක් පත් වුණා. ඊළඟට දැන් නිල් පාට ලයිට් එකක් පත් වෙලා තියෙනවා. ඉතින් මම කලින් කිව්වා වගේ නිල් පාට ලයිට් එක පත් වෙන්නේ මේ මයික් ඔන් ද ඔෆ් ද කියලා අපිට ඈත ඉඳන් බලා ගන්න. ඉතින් මම මයික් ඔෆ් කරලා පෙන්නුවොත් මේ ලයිට් එකත් ඔෆ් වෙනවා. දැක්කද? දැන් මම මේ මයික් එක ආයි ඔන් කරා මේ ලයිට් මේ නිල් පාට ලයිට් එක ආයි ඔන් වෙනවා. දැක්කද? හරි. අපි දැන් මේ මයික් එකේ බිල්ඩ් ක්වොලිටි ගැන කතා කරමු. ඉතින් මේක හાર્ඩ් ප්ලාස්ටික් එකකින් තමයි අපිට මේක ඩිසයින් කරලා තියෙන්නේ. ඊළඟට අපිට මෙන්න මෙතන තමයි අපේ charging port එක බලා ගන්න පුළුවන්. type C port එක. ඊළඟ මෙතන සඳහන් කරලා තියෙනවා DC 5 volt කියලා. light indicator එකත් එක්ක අපේ power button එක මෙන්න මෙතන තමයි තියෙන්නේ. මේක long press කරලා හිටියාම long press කරාම තමයි අපිට මේ mic එක on කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ mic එකේ ඇතුළ මම පෙන්නන්න ගොඩක් quality mic එකක් තමයි මේකට යොද පාවිච්චි කරලා තියෙන්නේ. මම මේක අරගෙන පෙන්නන්න. ඔයාලන්ට බලා ගන්න පුළුවන් ඉතාමත් ප්‍රීමියම් ක්වොලිටි එකක් තියෙන mic එකක් තමයි මේ mic එකේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඕගොල්ලෝ මේ mic එක ගලවන්න යන්න එපා. මොකද මේ mic එකේ තියෙන පොඩි වයර් එකක් හරි ගැලවුණොත් මේ mic එක වැඩ කරන්නේ නැති වෙනවා. ඉතින් අපි මේ cover එක නැවතත් set කරගමු. ඉතින් ප්‍රොෆෙෂනල්ම ඩයිනමික් mic එකක් නොවුනත් මේ ප්‍රයිස් එකේ හැටියට මේ mic එක ඉතාමත් වටිනවා කියලා කියන්න මට පුළුවන්. කැරෝකේ සිංගින් කරන කට්ටියට ඒ වගේම cover song ඊළඟට වෙනත් ඕනම දෙයක් ඩබින් බෝඩ්කාස්ටිං මේ ඕන දෙයකට සෙට් වෙන mic එකක් කියලා කියන්න පුළුවන්. වයර්ලස් mic එකක් කියලා කියන්න පුළුවන්. පහසුවෙන් එහාම ගෙනියන්න ඕනම දෙයකට සෙට් වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. type C port එකක් තියෙන නිසා අපිට ඉක්මනින් charge කරගන්න වගේම තවත් ගොඩක් දේවල් පහසුවෙන් කරගන්නත් මේ type C port එක හරහා අපිට පුළුවන්. අපිට power bank එකකින් උනත් මේ mic එක adapter එක දෙකම charge කරගන්න පුළුවන්. මේ mic එකේ තව red color එකකුත් තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් මම නම් ගත්තේ grey color එක. grey color එක ඇත්තටම මාර ලස්සනයි කියලා කියන්න පුළුවන්. ඉතින් මේකේ sound quality එක මොන වගේද කියලා ඔයගොල්ලෝ දැනගන්න ඕන නම් මගේ අනිත් channel එක Ritosh Song Covers කියන channel එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට ඒකේ videos වලින් මේකේ sound quality එක බලා ගන්න පුළුවන්. ඒකේ videos ගොඩක් මම මේ mic එකෙන් record කරලා දාලා තියෙනවා. ඉතින් ඒ videos ඕන එකක් ගිහිල්ලා බලන්න පුළුවන්. මේකේ sound quality එක ඔයගොල්ලන්ට දැනගන්න ඕනේ නම් මේක weight එක ගත්තොත් සාමාන්‍යයෙන් ග්‍රෑම් 300ක් 400ක් වගේ weight එකක් තමයි මේ mic එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟ වැදගත්ම දේ තමයි මේකේ mic එකයි මේ adapter එකේ අතර තියෙන range එක කොච්චරද කියන්නේ. ඒ කියන්නේ මේ adapter එක කනෙක්ට් කළා මේ adapter එක හා mic එක අතර කොච්චර දුරක් තියාගන්න පුළුවන් කියලා තමයි මේ range එක කියලා කියන්නේ. ඉතින් අපිට මේ mic එක මීටර 20ක් වගේ ඈත range එක තියාගැනීමට හැකියාවක් තියෙනවා. ඉතින් මීටර 20ක් කියන්නේ සාමාන්‍යයෙන් ලොකු දුරක්. ඉතින් අපිට පහසුවෙන් මීටර 20ක් මේ mic එකයි adapter එකයි අතර තියාගන්න පුළුවන්. ඒක ලොකු වාසියක් කියලා අපිට කියන්න පුළුවන්. ඊළඟට මේකේ වැදගත්ම පොයින්ට් එක තමයි බැටරි එක. අපිට මේක එක ෆුල් charge එකකින්
බැට්‍රිය එක දිගට භාවිත කරොත් දවසක් වුණත් පහසුවෙන් තියාගන්න මේ මයික් එකට හැකියාව තියෙනවා. කියන්නේ ඉතාමත් පවර්ෆුල් කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම තමයි මේ මයික් එකේ බැටරිය වගේ දෙගුණයක කාලයක් මේ ඇඩැප්ටර් එකේ තියෙන බැටරියේ අපිට තියාගන්න පුළුවන්. ඒ කියන්නේ සරලව අපි මයික් එක දෙපාරක් charge කරොත් අපේ ඇඩැප්ටර් එක charge කරගන්න ඕනේ එකපාරක්. ඉතින් දැන් තමයි ඔයගොල්ලන්ට අවශ්‍ය පොයින්ට් එක මේකේ ප්‍රයිස් එක කීයද කියලා දැනගන්න. ඉතින් අද කාලේ ප්‍රොෆෙෂනල් කන්ඩෙන්සර් මයික් හෝ ප්‍රොෆෙෂනල් ඩයිනමික් මයික් එකක් ගත්තොත් රුපියල් 10000කට වැඩි අනිවාර්යෙන් වියදම් කරන්න වෙනවමයි. ඉතින් මේ ප්‍රොෆෙෂනල් ඩයිනමික් මයික් එක ඕගොල්ලන්ට රුපියල් 3000කට අඩුවෙන් ගන්න පුළුවන් කිව්වොත් ඔයගොල්ලෝ විශ්වාස කරනවද? ඉතින් මේක රුපියල් 2800ක වගේ මුදලකට තමයි මම ගත්තේ. දැන් මාසෙකට විතර කලින්. ඉතින් ඕගොල්ලන්ට මේ මයික් එක රුපියල් 3000කට අඩුවේ ලංකාවේ ඕනම තැනකින් ගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් මම හිතනවා තියෙන අපේ වීඩියෝ එක ඔයගොල්ලෝ හැමෝටම වැදගත් අලුත් දේවල් පිළිබඳ ඉගෙන ගන්න ආසයි තියෙන වීඩියෝ එකක් වුණා කියලා. ඉතින් තව දවසක හමු වෙමු. ගිහින් එන්න සුබ දවසක් ඔයගොල්ලෝ සියලුම දෙනාට.